රෙඩි කරගත්තේ නෑ. buy this. අමතක වෙනවා නෝක ගෙන යන්න. එකක් ගාන අඩුයි. 1000 ගානක් වගේ. guys welcome back. Hi everyone, welcome back to my YouTube channel. Let's rate my perfumes. අද මේ vlog එකේ මම use කරන perfumes, මම use කරන අරගෙන use කරපු නැති perfumes, ශ්‍රී ලංකාව වලින් අඩු ගානට purchase කරන්න පුළුවන් perfumes, body mist ගැන අපි කතා කරමු. tada! Bath and Body Works ලගේ perfectly pink fine fragrance එක. මේක sweet, fruity and floral note එකක් තමයි තියෙන්නේ. මේක තාති මලේසියා වලින් ගෙනාවේ. මම හිතන්නේ online sites වල ලංකාවෙත් purchase කරන්න තියෙනවා. This is my favorite. Nothing to tell more. මම මේකට ආසයි. ඉතින් ඔයාලා floral type එකට ආස ළමයි ඉන්නවා නම් purchase this. Second body mist එක Bath and Body Works ලගේ champagne toast. මේකේ top note එක grapes, middle note එක vanilla. මම මේකේ full set එක use කරන නිසා දන්නේ මේක long lasting body mist එකක්. Third one Victoria's Secret එකේ romantic එක, අනිත් එක amber romancing blue. මේ දෙකම මම ආසයි, හැබැයි long lasting නම් නෙමෙයි. Next one Spa Ceylon එකේ blue water lily එකයි night jasmine එකයි. මම මේකේ night jasmine එක use කරන්නේ නැහැ, blue water lily එක විතරයි use කරන්නේ. When it comes to perfumes, this is my favorite. Your Paris. මේ perfume එකේ sweet, fruity, floral වගේ note එකක් තමයි තියෙන්නේ. use කරලා ආයි ගෙදර එනකම් සුවඳ තියෙනවා. So buy this. ගානට මාර්වත් මට ගාන මතක නැහැ. මේක purchase කරන එක ඔයාලා කවදාවත් regret කරන්න එකක් නෑ. box එක හම්බුණා මම කලින් කිව්වේ Your Paris perfume එක. මේ දෙන්නේ box එක. ඔයාලට perfume එක මොනින්ම දකින්න නැහැනේ. box එක නෙමෙයි දකින්නේ. යන තරඟ මේ box එක දැක්කොත් ඔයාලා try කරලා බලන්න. සුවඳ බලලා මේක ගන්න. මොකද ඔයාලා මේක regret කරන්න නැහැ. හැබැයි ඉතින් මම වගේ ලෝභකමට ගන්නවා. උන්ට ගන්න බයලුතු. ගන්න. මේක ගන්න. So the next is Isimiake. මේකේ top note එක lemon. මේකත් තාති මලේසියා වලින් ගෙනාවේ. මම තාම use කරේ නැහැ ලොකුවට. දවසක් දෙකක් use කරා. මේක long lasting perfume එකක්. Next one from Spa Ceylon. මේක මම day to day use කරන එක. ලොකුවට interest එකක් නැහැ. ගත්ත නිසා use කරනවා. 3 to 4 hours වගේ සුවඳ හිටිනවා. Next one is Lady Million. මේකට මම ගොඩක් ආසයි. මේකේ top note එක orange raspberry වගේ තමයි තියෙන්නේ. Next one is Jordan. මේක මම ටිකක් කල් අරගෙන 4 to 6 hours වගේ තියෙනවා. මේකත් ඒ වගේ තමයි. මේකත් 4 to 6 hours වගේ තියෙන්නේ. දෙකම budget friendly. මේක Eclat Oriflame වගේ තමයි මේ perfume එක. So the next one is Sugar Rush. මේක මම No Limit එකෙන් තමයි මම හිතන්නේ purchase කරේ. යාළගේම brand එකක්ද කොහෙද. මේක මාරු සුවඳයි. මගේ travel buddy මෙයා තමයි. මංගාව තව ඒ වගේ එක જાතිය perfumes තියෙනවා. මම mainly කතා කරේ මම use කරපු perfumes ගැන. ඔයාලට තේරෙන්නේ නැති දැන්ටමත් මම කැමති floral and sweet notes වල perfumes වලට තමයි. Next one මම ලංකාවෙන් purchase කරේ. මේක ලොකු ගාණක් වුණේ නැහැ. මම හිතන්නේ 1000 ගාණක් වගේ නේ. ගාණ නැහැ. 1790යි. මම මේක food city එකකින් දැකලා තමයි ගත්තේ. මම මේකට ගොඩක් ආසයි. මේකත් fruity and floral note එකක් තමයි තියෙන්නේ. And next Blue Lady. මේකටත් මම ඉස්සර ඉඳන් ආසයි. මේක අම්මි කලින් use කරපු එකක්. දැන් මම ගත්තා. ඒකත් budget friendly, ලොකු ගාණක් උනේ නැහැ. Next Dove. මේක නම් මට යාළුවෙක් දීපු එකක්. ඒකත් fresh note එකක් තමයි තියෙන්නේ. මේකත් සුවඳයි. fresh සුවඳක් තියෙනවා. හොඳයි. මේකත් හොඳයි. මේකත් ගාණ අඩුයි. fog එක මම චූටි කාලේ ඉඳන් use කරන එකක්. ඉතින් ඒක මම පුරුද්දක් විදියට ගන්නවා. Fa එකත් අම්මි කලින් use කරපු එකක්. මම ආස නිසා මමත් ඒක ගත්තා. ඒකත් berry and floral blend එකක් තමයි තියෙන්නේ. So that is my honest review. Buy the fragrance you love, wear it with confidence, enjoy every moment.
And if you can, turn your passion into income, because loving what you do is the best success. Thank you for watching. Until the next video, Saturday, bye.